අන්තිම බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ මානනී මම මේ මහා ඇටේරියා වනේ රෝස වනයක්නේ. ඒ වනේ අතර කොළ ටිකක් අරගෙන ඉන්න මෙන්න මේ කොළ ප්‍රමාණය විතරයි මම දේශනා කරේ මේ වනේ වගේ තියෙනවා. ඒක දේශනා කළේ නෑ මම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නා මේ මාර්ගයේ වඩන කට්ටිය මේක අර නොකියපු ටික අවබෝධ කරගනි. මම මේ කොළ ටිකනේ කිව්වේ. වනයක් කිව්වේ නෑනේ. ඒ වනයේ තියෙන ගොඩාක් දේවල් සයන්ස් ඒගොල්ලන්ට හම්බෙයි. ඒගොල්ල තේර ගාතාවක් විදියට, තේරි ගාතාවක් විදියට, තමන්ගේ අවබෝධයක් විදියට ඒගොල්ල දේශනා කරා. නිවෙනවනම්, කෙලස් දුර වෙනවනම්, ඒ ඔක්කොම ධර්ම විදියට පිළිගන්න කියලා තවත් සූත්‍රයක කියලානේ. පොතේ තියෙන්නම ඕනේ නෑ. හැබැයි ඒක හැයෙනකොට නිවෙනවනම්, ආශ්‍රව දුර වෙනවනම්, ඒ ඔක්කොම නිවැරදි මාර්ගය විදියට පිළිගන්න කියලා. එහෙනම් ඒ කැටගරියට ඒ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. තව තැනක බුදුරජාණන් වහන්සේ තව එකක් කියනවා. මම කියනෙන්ද පිළිගන්න එපා කියලා. ඒ 84 මම කියනෙන්ද පිළිගන්න එපා. මම බුදුරජාණන් වහන්සේන්ද පිළිගන්නත් එපා. මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා මේව විශ්වාස කරන්නත් එපා. මේවා හරිද? ගැළපෙනවද? මගේ කෙලෙස් දුරු වෙනවද? මම නිවෙනවද? කාලාම වැසියෝ වාගේ ටිකක් සාකච්ඡා කරලා ගලපලා ඊට පස්සේ පිළිගන්න කියනවා. gediya පිටින් ගන්න එපා කියලා කියනවා. එතකොට පොතේ තියෙන දේවල් පවා බුදුරජාණන් වහන්සේම කියනවා මම කිව්වයි කියලා ඒක පිළිගන්නත් එපා කියලා. ඒතර කෝකද අපි පිළිගන්නේ? පොතේ තියෙන දේද පොතේ නැති දේද? කෙලෙස් දුරු වෙනවා නම්, ආශ්‍ර දුරු වෙනවා නම්, මම මාර්ගඵල වලටපත් වෙනවා නම් ඒවා තමයි මම පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දත්නේ. මොන භාෂාවද බුදුරජාණන් වහන්සේ නොදන්නේ? මොන අකුරු ශාස්ත්‍රයේද නොදන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ ලේඛනගත කරේ නැත්තේ? මාර්ගය ලියන්න බෑ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. එක එක්කෙනාට තම තමන්ගේ නැනනුවනට පමණ තේරෙන සුළුයි. ඒක කිව්වේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයේ. එතකොට මම ආනාපාන වඩනකොට මට තේරෙන විදියයි මේ අම්මා වඩනකොට මේ අම්මට තේරෙන විදිය එකයිද? එතකොට ඒක ඔක්කොම පොතේ නෑ කියලා කිව්වොත් හරිද? බුදුරජාණන් වහන්සේම කියනවානේ මම කියන දේ මමම කිව්වත් ආග්නෙන 500ට තේරෙන්නේ ඒ අයගේ නැනනුවනට. එතකොට 500 ආකාරයෙන් තේරෙන්නේ. ඒතර 500ම ලියන්නේ කොහමද? ඒතර පොතේ නෑ කියන තර්කය මට ගේන්න බෑ. ඇයි? එක විදිහටම තේරෙනවා නම් පොතේ ලියන්න පුළුවන්. එහෙම තේරෙන්නේ නැහනේ. එතකොට 5000 කාගෙන එනවා මහා මංගල සූත්‍රේ. 5000කට 5000ක් ආකාරයෙන් තේරෙනවා. සූත්‍ර 5000ක් ලියන්න එපා. මෙච්චර කට්ටියට මේ විදිහට තේරුණා කියලා. ලියන්න බෑ. එතකොට එකක් ඇති 4999ක් පොතේ නැහැ. එතකොට ඒ කට්ටිය කියපු දේවල් පොතේ නැහැ කියලා තමයි අපිට කියන්න ඕනේ. එකක් තමයි සෙට් වෙලා තියෙන්නේ පොතට. ඒක හරි ඒක පොතේ තියෙනවා අනිත් ඒවා නැහැ. එහෙම වෙන්නේ නැද්ද පාදම? එක භික්ෂුන් වහන්සේ නමක් මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ කියන ආනාපාන සති සූත්‍රයේ 16ක් තියෙන ස්ටෙප්. පොතේ 16ක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ ස්ටෙප් එක කලපනකොට මේක ටිකක් අර ගැලපුම මදි කියලා කිව්වා. මං කව තේරි ගාථා 84කට ගැලපෙනවද? නැහනේ. නමුත් තේරි ගාථා අපි කොම් පිළිගන්නවනේ. ඇයි ඒ රහතන් වහන්සේලා ඒ රහත් තෙරණියන් වහන්සේලා මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කළ රහත් වෙච්ච විදිය ඒගොල්ලෝ කියනවනේ. ඒගොල්ලන්ගේ වචනවනේ. ඒවා ලියලා තියෙනවා. හැබැයි ඒක 84000 එකකවත් නෑ ඒක. ඉතින් මමත් මේ තේර ගාථාවක් කියන්නේ. මම වාඩිලා අවුරුදු 45ක් වඩලා මට තේරිච්ච විදියක් මේ කියන්නේ. මේක පොතේ නෑ. මේක හිතේ තියෙන එකක්. ඒ හින්දා 84000 පොතේ තියෙන එක ගන්න මගේ තේර ගාථාවක් විදිහට අකමැත්තක් නැත්තම් මේක ගන්න. අකමැත්තක් නැත්තම් ගන්න. අකමැති නම් අර 84000 අරගෙන මෙච්චර කාලේ 2600ක් අපි පූජේ බුද්ධ කියාවේ මල් පූජකට ඒ විදිහට යන්න. ප්‍රශ්නයක්වත් නැහැ. කෙනෙකුට අවබෝධ වෙච්ච විදිය, තේරිච්ච විදිය කියන්න නිදහස තියෙනවනේ. කැමති නම් පිළිගන්න පුළුවන්. අකමැති නම් නොපිළිගන්න පුළුවන්. ඒ නිදහස අපිට තියෙනවනේ. ඇයි අපි ගැටෙන්නේ? දැන් මහත්යාට කායානුපස්සනාව තේරුණා. ඒක ගලපනකොට බටහිර වෛද්‍ය විද්‍යාවට පටහැනියි. ප්‍රශ්නයක් නෑ. ඉතින් මහත්යා නිවුනේ ඒකෙන්නේ. ඒ හින්දා අපි ඒක පිළිගන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇනටොමි වල MBBS වල පොත්වල සිලබස් වල ඒක තිබුණ නැහැ කියලා වල අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි MBBS කරපු කට්ටිය කවුරු රාහතුන්නේ නැහනේ. හැබැයි මාත්‍යා කියන ඇනටොමි එකේ මාත්‍යා රාහත් වෙලානේ. එහෙනම් මේ ඇනටොමි එක අපි පිළිගන්නවා. එහෙමනේ. හරි සරලයි. අපිට ඕන එකක් අහන්න පුළුවන්. පිළිගන්නවද නැද්ද තීරණය ගන්න නිදහස අපිට තියෙනවනේ. ඇග්‍රීමන්ට් අත්සන් කරලා නැහැනේ. හිතලා තේරුම් අරගෙන ඒක පිළිගත්තාම ඉවරයි.